කොච්චරම කරන් එයා රයිඩ් එකක් දෙන්න. very slow පුතේ. කොලත් එන්න රයින් කරන්නේ. ඌ නිකන් බලන්නේ. මේ නම් අපි ඉන්නේ මීරිගම. ට්‍රිප් එකක් යන්න වයිෆ් කැමති කරවගත්තේ මාර අමාරුවෙන්. හැබැයි බෑ බෑ කිව්වට මෙයා තමයි මේකේ හොඳටම එන්ජොයි කරේ. යන අතරමකදී වාහනේ ඇතුළෙම ඉඳන් තමයි අපි උදේ කෑම ගත්තේ. වයිෆ්ගේ අක්කා හදපු සැන්ඩ්විච්. ඒ කෑම නම් පුදුම රහක් තියෙන්නේ. කෑම ගත්තට පස්සේ ඉතින් අපේ අයට අතුර පසත් ඕනිනේ. කිතුල ඔයාලත් රිවර්ස්ටන් යනවා නම් අනිවාර්යෙන් මෙතනට ගොඩ වෙලා යන්න. ඇත්තමයි මෙතන තියෙන කෑම නම් මාර බරහයි. කිතුල් වලින්ම හදපු නිෂ්පාදන තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මෙහි බෝඩ් එකේ දාලා තියෙන හැමදේම මෙහි තියෙනවා. පිටවල පතනට යන අතරමඟදී අවට කොළ පාට පරිසරය බලන්න අපි පොඩ්ඩක් නැවතුණා. මුලදී පොඩ්ඩක් කොරවගෙන ආවට වයිෆ් නම් දැන් මේ පරිසරය දැක්කම කොහෙද ඌ අතරමං වෙලා. හැබැයි එයාගේ විතරක් නෙවෙයි මේ නිස්කලංක ලස්සන වටපිටාව දැක්කම මගේ හිතටත් දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්. අර කතාවක් තියෙනවනේ සමහර ලස්සන සොඳුරු හැඟීම් වචන වලට පෙරලන්න බෑ කියලා. ඒවා ඉතින් දැනෙන්නම ඕන. අපිටම සෙට් වෙන අපේ සුපුරුදු යාළුවා අක්කගේ පුතා හිටපු නිසා අපි කාටවත් පාළුවක් නැහැ. මම කිව් එයා තමයි මේක හොඳටම එන්ජොයි කරේ. පේනවනේ පාරේන වාහනවලුත් පරිස්සම් කරගෙන මම එපෑ ඔය දෙන්නගේ කෝලම් ඔක්කොම බලන්න. පිටවල පතන වයිෆ් මෙහෙට ආපු පළවෙනි පාර. අක්කයි අයියයි තමයි ඉතින් මේ සම්පූර්ණ ගමන අපිව එක්කන් ගියේ. එයාලගේ ටීම් වර්ක් එකයි ප්ලෑනින්ග්ස් එහෙම නම් නියමයි. අපේ චන්දියත් අමුතුම ෆන් එකක් ගන්න. බලමුකෝ තව ටිකකින්. හපොයි අන්තිමට අප්පච්චිගේ කරේ තමයි යන්න උනේ. මේ බලන්න දේවල් නම් ගොඩයි. හැබැයි පරිස්සමෙන් පේනවනේ පොඩ්ඩ මිස් වුණොත් අනතුරක තරම. ඔන්න අපි ආවා අද රෑ නවාතැන් පලට. ඉන්නව චුට්ටක් පෙන්නන්න ඔයාලට මෙතන. ඇත්තටම ඔයාලත් එනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන නම් නියමයි. සර්විස් එකත් නියමයි මෙයාලගේ. මෙතනට කියන්නේ රිවර්ස්ටන් බේස් කැම්ප්. ඔක ටීබල් එකනේ
Hey guys, I found something. What? Look, come. I found something. Get off that thing. Papa, come here. I saw snail. අපි මෙතනට එන වෙලාවේ වැස්ස තිබ්බත් ටික වෙලාවකට පස්සේ වැස්ස නැවතුණා. හවස්වරුවට හමාගෙන එන මීදුමත් එක්ක ඉස්සරහින් තියෙන මානිගල දිහා හරිම ලෝභකමෙන් බලාගෙන හිටියේ. ජීවිතයේ තියෙන පීඩනය නිවා ගන්න අවස්ථාවක් මේ වගේ හම්බෙන්නේ කලාතුරකින්. රෑ වෙලා හමන හීතලත් එක්ක පුංචිට මේ වගේ සාදයක් තියෙනකොට ප්‍රශ්න සේරම අමතක වෙලා යනවා. මේම් පේනව නේද උදේ පාන්දර ෆෝන් එක අල්ලගෙන මට අතටම වුණා. චූටියා නම් තාම දොයි. උදේම නැගිට්ටට මෙයා නම් තාම නිදිමතේ වගේ. උදේම එන හීතලත් එක්ක උලම් පාරත් එක්ක මේ චණ්ඩියා එක්ක තේ එකක් බොනවා කියන්නේ මාරම අත්දැකීමක්. මානිගල මේක නකල්ස් කඳු පන්තියේ කොටසක්. අපි හිටපු තැනට පහලෙන් තියෙන්නේ ඔයක්. අපි උදෙන්ම ගියා ටිකක් නාගන්න. හැබැයි යන්න නම් තියෙන්නේ ප්‍රපාතයකට. මොකද්ද? මේ කෑම වලට කටට කෙලවුණක් නැත්තම් ඒ කට කුමටද? උදේ කෑමෙන් පස්සේ අපි බේස් කැම්ප් එකෙන් සමුගත්තා. දැන් අපි යන්නේ සේරැල්ල බලන්න. යනකොට ඉතින් කයිවාරු නම් ගොඩායි. ඔය ඔරවන් ඉන්නේ අම්මගෙන් පොඩි බැනුමක් අහගෙනනේ. පහලට බහින්න නම් තියෙන්නේ ගල් පර්වත මැදින්. බැයි මන් දැකපු ලස්සනම දියැලක් මේක. සේරැල්ලට ගිහිල්ලා ඊට පස්සේ අපි ආවා කළුගඟ ජලාශය බලන්න. මේ දේවල් අපි ඉතින් හැමදාම දකින්නේ නෑනේ. සමහර විට මේ දකින්නේ ජීවිතේ පළවෙනි පාරට සහ අන්තිම පාරට වෙන්න පුළුවන්.
අහලා තියෙනවද කිරි අම්මා උල්පත ගැන? මං ඉතිහාස කතාව නම් දන්නේ නැහැ. හැබැයි මේ කිරි සුදු පාට වැලි අතුරින් මේ උපත් ජලය එන හින්දා වෙන්නේ නැති එහෙම කියන්නේ. මේ එක්කම ඉතින් අපි මයංගනේ වෙන පුදා ගන්නත් අමතක කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි සොරබර වලටත් ගියා. ඊට පස්සේ අපි ගියා මත්තල එයාපෝට් එක බලන්න. මෙහේ මොනරු පිරිලා. ඊට පස්සේ ඉතින් අපි පරිස්සමට ගෙදර එන්න කියලා පිටත් වුණා. මේ වගේ ට්‍රිප් එකක් අපිට ආයෙ කවදා යන්න හම්බෙයිද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මේ ගිය ගමන හැමදාම මතකේ රැඳෙයි. වයිෆ් මට තාමත් තෑන්ක්ස් කියනවා මේ ගමන එක්කන් යන්න එයාට බල කරාට. මං කිව්වනේ එයා තමයි මේ ගමන හොඳටම එන්ජොයි කරේ. එහෙන් එන්න.